නේ අපෝ අන්නර නැට්ටිච්චෝ දෙන්න යනවා. කවුද? ආපෝ අර අලබෝලි එකී කෙලමීනේ. ඒක තමයි. උන් දැන් මොකෝ දන්නේ කවදාවත් නැතුව මේ පැත්තේ. මොකක් හරි ඕපදූපයක් හොයන්න තමයි ඉතින්. නැත්නම් මොකක් හරි ගිනි ගෙඩියක් දෙන්න තමයි ඉතින්. ඔන්න ළඟම එනවා. කතාව වෙනස් කරපල්ලා. කමලා විමලා අනේ මේ සෙට් එක මෙතන ඉන්නේ. ඒකනේ පුණ්‍යකාල නිසා අපි හිතුවේ මේ උපාසක නෝනලා පන්සලේ ඇති කියන. පන්සල් නම් ඉතින් වෙනදටත් යනවනේ. ඔය අවුරුද්දකට පාරක් පුණ්‍ය කාලයට යන අය වගේ නෙවෙයිනේ අපි. ඒක තමයි. අනේ මේ අපි නම් හැම පොයටම වගේ පන්සල් යනවා. ඒක තමයි. ඉතින් දැන් ඉතින් මොන ගින්දරක් පත්තු කරාද? මේ නෑ මං ඇහැව්වේ පහන් එහෙම පත්තු කළා වෙන්නේ නැතිනේ මේ එන්නේ. අනේ මේ සුමන එහා ගමෙන් කොල්ල සෙට් එක මේ පැත්තට එනවා. ඒකනේ බං. උන්ටත් ඉතින් අපේ ගමේ මායි මේ පිට්ටනියටම තමා එන්න ඕනේ. අඩේ මේ අපේ අසල්වැසි ඔක්කොම එක තැන. මොකෝ දන්නේ ඒ ගමේද මේ ගමට ආවේ. වෙන මොනවටද? මේ අවුරුද්දේ නෑ ගම යන්න එපා ඉතින්. ඒ නෑ ගම් යන්න තාම අවුරුදු සැමරුවේ නෑනේ බං. අනේ ගොබ්බයෝ ඔබ කටවාන් ඉඳපන්. ඉතින් මේ ලස්සන ළමිසියෝ ටික මොකද මේ පිට්ටනියට බහැලා? අපි මේ පොඩි නාඩමක් නටන්න කියලානේ. උඹලත් එනවද? අනේ ඔක මොකක්ද? අපි නටමුකෝ. අනේ බං ගොබ්බයෝ ඔබ කටවාන් ඉඳහන්කෝ. නගාලා කියනවා නම් ඕන පදයකට අපි නටන්න. එහෙනම් මට මුකු මේ රබම් පදේට. එන්න නගෝ මගේ පණ ගන්න බබෝ. කරටම උඹව ආරක් රබම් පලක් කැන්දන් යන් ඇඳන් සරම්. හොඳට කන්නයි තියෙන්නේ. උල්ලං බනිස් වගේ දනිස් ඉබේ වැනෙනවා. නැත්තං කොකිස් යමන් වැනිස් පපුව තියනවා. උල්ලං බනිස් වගේ දනිස් ඉබේ වැනෙනවා. නැත්තං කොකිස් යමන් වැනිස් පපුව කියනවා. බිඳෙන්නේ වීදුරු බිඳෙන්නේ මේ හිතේ ස්නේහ දැනිලා වදින්නේ සීනුව වදින්නේ ආදරේ තරම දැනීලා. උල්ලං බනිස් වගේ දනිස් ඉබේ වැනෙනවා. නැත්තං කොකිස් යමන් වැනිස් පපුව කියනවා. එන්න නගු මගේ පණ ගන්න බබෝ. කරටම උඹව අරන් රබම් පලන් කැන්නන් නිඳුන කුලි කන්නපෝ. අඩිවයිටිල මංජුල රාත්‍රී ඉඳ චිරියද කණ්ඩපෝ. අයියෝ නෙංජිල රාගි കരിമിഴിയുള്ള കളവാണീക കൂന്തല് കണ്ടപ്പോ കണ്ണന്ന് ഉടക്കി ചിരിക്കലപ്പെണ്ണ കല്യാണി നിന്റെ പാറത്തെ പുള്ളി എന്നെ കുടി നിന്റെ കണ്ണിലെ നിറം കണ്ട് കയ്യിലെ വള കണ്ട് കാലിലെ കുലിച്ചിട്ട് എന്നെ കുടുക്കി അരയിലെ അരഞ്ഞാണ് മരക്കെട്ടി കിടക്കുമ്പോൾ എനിക്കെന്റെ മോഹങ്ങൾ അണപ്പൊട്ടി ഒഴുകുമ്പോൾ നോക്കല്ലേ നീ ഒരു തീ. നോട്ടത്തിൽ മുന്നെ കൊണ്ട് ചങ്കത് പടക്കണ നോക്കല്ലേ നീ ഒരു തീ. ലാടി നിനക്കെന്ത് പേടി കഥകടി ചോടി അടുത്ത് നീ വാടി കവിതകൾ പാടി അരക്കെട്ട് തേടി നിൻ മുടിയില്ല സുഗന്ധത്തിൽ രാമച്ചൻ തേടി. കരിമിഴിയുള്ള കളവാണീക കൂന്തല് കണ്ടപ്പോ കണ്ണൊന്ന് മുടക്കി ചിരിക്കല പെണ്ണ കല്യാണി നിന്റെ പാറത്തെ പുള്ളി എന്നെ കുടുക്കി. අම්මෝ බං මේකට නටලා මගේ කොන්දත් අද වුණා වගේ. ඒකනේ බං පදයක් ගහනවා කියලා
කොහොමත් පදවල නටනවද බා? අනේ අයියා එහෙම තමයි අපේ ගමේ පද ඉතින්. ඔව් ඔව් අපේ ගමේ ඉතින් පදනම් එයාලා තමා. ඒ මොකක්ද ඒ කතාවේ තේරුම බං? නෑ ඉතින් පද ගායන්න පද හදන්න ඉතින් දක්ෂ ඈයෝනේ ඉන්නේ අපේ ගමේ. ඒක නම් හැබෑව. ඇයි ඉතින් අපේ ගමේ ඉන්නේ කොහෙන් හරි උපුතුප්පයක් හොයලා පදයක් හදන්න බලන් ඉන්න උන් ටිකක්නේ. අයියලා ගමේ එහෙම අය නැද්ද අයියේ? අනේ එහෙම නෑ නගා. මේ මුංගේ අක කේලමක් කිව්වොත් තමා ගම වටේ ගිහින්. අපේ අක කොහෙද බා? උඹලා යාච්චිනේ ගම වටේ ගිනි තියන්. අනේ ඇත්තද? අපේ නම් මේ කමල තමා ගම උලන්න ඉන්නේ ඉතින්. මොකද්ද සුමන ඔබ කියන්නේ මට? ඇයි අපි දන්නේ නැහැ කියලා හිතුවද ගම වටේ ගිනි අවලන්නේ කවුද කියලා? ඒ මේ මෙතන එකෙක් කතා හදාගෙන ඉන්න එපා. උඹට තමයි යකෝ කේලම් කියන්නේ. මොනක්ද ඔය කියන්නේ? අඩෝ ගෑනු වලියා. මොකෝ බං ඉතින් මහ බදාගත්තේ ගෑන්නේ වලියන්නේ. ඒ වුණාට උඹනේ ගෑනු වලි පැත්තට පැලව නවත්තන්න හදන්නේ. ඒකනේ බා. බලපංගෝ මේකේ තියෙන ආතල් එක. දරපන් ඔය මාව. ඔයි ඕක වත්තරපා. අනික අපි පොලිසිය ගාන යන්න වෙයි මුන් මෙතන මරා ගත්තාම. හා ඉතින් මේ ළමිස්සියෝ ටික කෙහවලු පටලව ගන්න නැතුව ඉමුකෝ. ඇති ඉතින්ද? ඔය තරහා මරා අමතක වෙන්නත් එක්ක අපි කියන පදයක නටලා බලමුකෝ. අනපුරන්නට හිත්නෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලාබයි රුසිරි මවන්න නැකතලඟයි ඉන දොම් අවුරුත්තයි රබන්න දැන්දැන් හරි සත්තයි එලගී ජනගී රව් දෙන්නයි සූරිය මගුලට එක්වෙන්නයි ඉන දොම් අවුරුත්තයි රබන්න දැන්දැන් හරි සත්තයි එලගී ජනගී රව් දෙන්නයි සූරිය මගුලට එක්වෙන්නයි. నల్ల పుల్ల అయ్యా సొల్ల వేల ఇల్ల మెకెల్ల నేనే మెల్ల పుల్లవాయి పెలి కట్టు మల్ల మటది అంది పాపొల్ల కాదల్ సొల్లంగ మట కొంచె కొంచె తమిళ అంగే ఇంగే వారుంగు వత్తుల బటర్గా పురిరి వట్టన బెలుంగా ఇది మల్లియ కెల్ల కురుకురు స్కూటరే పెతంగా సప్పల కలంబా అది దిబ్బాయకి తులుసు హెలికాప్టర్ అరంగా వైపకియల నమత్తా ఇలా ఉన్నోయా నమ్మ పింగదు సాంబా కండ సంబాసో ముజే ఇదోయా లగి